එක ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා. උන්වහන්සේ අවීචිය පෙන්නලා බණ කියනවා මිනිස්සුන්ට. එක මිනිස්සෙක් ඇවිල්ලා ඇහුවා ස්වාමීනි අවීචිය ගින්න කොහොමද කියලා. ඊට පස්සේ කියනවා මට අවීචිය ගින්න විස්තර කරන්න බෑ කියනවා. ඕන්නම් මං උදාහරණයක් පෙන්නන්නම් කියනවා. අමු දර ගොඩක් ගහන්න කියනවා. ඊට පස්සේ ඒ මිනිස්සයා අමු දර කොටන් කපලා අමු දර කොටන් ගහනවා. ගොඩක් ගහනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අභිඥාලාභී ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ අමු දර ගොඩක් ගහලා මේ ස්වාමීන් වහන්සේ අභිඥා වලින් අවීචියට ගිහිල්ලා අවීචේ පොඩි ගිනි පුපුරක් චූටි ගිනි පුපුරක් ගෙනල්ලා අර අමු දර ගොඩට මෙහෙම දැම්මා. අලු වෙලා ගියා. චූටි ගිනි පුපුරක් දැම්මේ. එතකොට හිතා ගන්න පුළුවන් ද අවීචියේ ගින්නේ සැර. එතකොට මෙන්න මේ ගින්න මැද තමයි අපි උපදින්නේ. ඒ කියන්නේ දැන් මේ සිවුර කරේ තිබ්බට හරියන්නේ නැහැ, බේරෙන්නේ නැහැ. ඒ කියන්නේ සිවුර කරේ තිබ්බට බේරෙන්න බෑ. හිත තුල අවිද්‍යාවයි තණ්හාවයි. අවිද්‍යාවයි තණ්හාවයි සම්පූර්ණව තියෙන යම් තාක්ද ඒ තාක්කල් මේ ගින්න මැද උපදින්න පුළුවන් අපි. මේ සිවුර කරේ තිබුණ කියලා කිසිම හරියන්නේ නැහැ. ඒ කියන්නේ හිතේ තමයි වැඩේ තියෙන්නේ. අවිද්‍යාවයි තණ්හාවයි තියෙන යම් තාක්කල්ද සමහර වෙලාවට ඊළඟ ජීවිතේ යන්න පුළුවන් අපි. ඒ කියන්නේ අපි හරියට ප්‍රතිපත්ති පුරුව නැත්තම් මොකක් හරි අකුසල කර්මයක් සිහි වුණොත් මැරෙන වෙලාව ඊළඟ ජීවිතේ යන්න පුළුවන් අපායට.